අද මම යන්නේ දකුණු ආසියාවේ උසම හිටි පිළිම වහන්සේ වන්දනාමාන කරගන්න යන පාර තමයි මේ තියෙන්නේ. මේ වාහනයකින් යන්න පුළුවන් පාර. මම පයින් යන්න පුළුවන් පාරත් ඔයාලට පෙන්වන්නම්කෝ. මේ තියෙන්නේ හිටි පිළිම වහන්සේ නම. අපි සියලු දෙනා নমස්කාර කරමු. සාදු සාදු සාදු. මට එම ස්ථානයට ගිය වෙලාවේ දැනගන්න ලැබුණා මේ හිටි පිළිම වහන්සේට නේත්‍රා තබපු පුද්ගලයා මිය ගිහින් තියෙනවා කියලා. ඒ සම්බන්ධව විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න හැමෝටම දැනගන්න. ඊළඟට මේ පේන්නේ චෛත්‍ය රජාණන් වහන්සේ ළඟට යන පඩිපෙළ. මම ඔයාලට කිව්වා මම දැන් පෙන්නන්නේ කාපට් පාර කියලා. මේ මම දැන් පෙන්නන්නේ මේ කැලේ පොඩි කැලයක් වගේ තියෙනවා. ඒ කැලේ මැදින් හිටි පිළිම වහන්සේ වන්දනාමාන කරගන්න තියෙන හදලා තියෙන පඩිපෙළ. දැන් මේ පේන්නේ මේ පඩිපෙළෙන් ඇවිල්ලා මුලින්ම චෛත්‍ය වන්දනාමාන කළා ඊළඟට පිළිම වහන්සේ වන්දනාමාන කිරීමට යාමට හැකියාව තියෙනවා. මේ චෛත්‍ය රජාණන් වහන්සේ වන්දනාමාන කරමින් චෛත්‍ය වටයක් යනකොට දකින්න පුළුවන් වුණු අවට පසුබිම තමයි ඊළඟට මම ඔයාලට පෙන්눔 කරන්න. ඇත්තටම ඊටාම දර්ශනීය ආකාරයට මතුගම නගරය මේ ස්ථානයට හොඳින්ම දර්ශනය වෙනවා. විශේෂයෙන්ම නගරයේ තියෙන සුන්දරත්වය, නගරයේ තියෙන ගොඩනැගිලි මේ හැම දෙයක්ම ඉතා හොඳින් අරඹ ගන්න මේ හරහා හැකියාව ලැබෙනවා. ඇත්තටම ඉතාම ලස්සනයි. උදෑසන කාලයකදී මීටත් වඩා ලස්සනට පෙනෙයි කියලා මට හිතෙනවා. අපි මේ ගියේ උදේ 11ට වගේ. 11ට වගේ මේ විදියට තමයි අපිට දකින්න හැකියාව ලැබුණේ. ඉතාම මනරම් භූමියක තමයි මේ හිටි පිළිම වහන්සේ සකස් කරලා පූජා කරලා බැතිමතුන්ට වන්දනාමාන කරන්න පුළුවන් ආකාරයට සකස් කරලා තියෙන්නේ. මේ අර පඩිපෙළ දිගේ එනකොට ඔයාලට හිටි පිළිම වහන්සේ පෙනෙන ආකාරය තමයි මම දැන් මේ පෙන්눔 කරන්නේ. ඇත්තටම මතුගම මේ තරම් කැලයක් තියෙනවද කියලා හිතෙනවා. මේ කැලේ දැක්කම විශාල වනාන්තරයක් වගේ මැද තමයි මේ පිළිම වහන්සේ නෙලලා තියෙන්නේ. ඔයාලට පේනව නේද දැන් මේ පසුබිම? ඊළඟට මේ පෙන්눔 කරන්නේ හිටි පිළිම වහන්සේ නිර්මාණය කිරීම සම්බන්ධව ඉතිහාසය. ඒකේ මම පුංචි වීඩියෝ එකක් ගත්තා. ඒ වීඩියෝ එකත් මෙතනට ඇතුළත් කරලා තියන්නම්. ඒකේ සඳහන් වෙලා තියෙනවා මේ දකුණු ආසියාවේ උසම හිටි පිළිම වහන්සේ කියලා. මේ වගේ වීඩියෝ තවත් නරඹන්න ආස නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා සියලු දෙනාගේම ආදරයෙන් ඉල්ලා සිටිනවා.